රටේ අනාගතයේ බාරගන්න ඉන්නේ තරුණ පරපුර. අන්නේ තරුණ පරපුර නූතන කෘෂිකර්මාන්තයත් එක්ක එකතු වෙලා කෘෂි ව්‍යවසායකයන් විදිහට Tamanගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා දියුණු වෙනවා වගේම තමයි රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා දායක වීමටත් ඔවුන්ට ලොකු අවකාශයක් ලැබෙනවා. ඒ පිළිබඳව කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. අපි ඒ සඳහා ආරාධනා කරා ඩීමෝ ඇග්‍රි බිස්නස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියංග දෙමටවට. අයබෝවන්. අපිට කියන්නකො මුලින්ම දැන් මේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට ශ්‍රී ලංකාව තුළ තිබෙන අවස්ථාවන් මොනවද? අපේ රට කෘෂිකර්මාන්තය සඳහාම සුවිශේෂී වූ රටක්. අපිට මේ වර්ග කිලෝමීටර් 65610ක් තියෙන භූමි ප්‍රමාණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්න පුළුවන් වර්ග කිලෝමීටර් 3000ක විතර වතුර තියෙනවා. ඒ වගේම අපිට අධික උෂ්ණත්වය, අධික සීතල මේ වගේ දේවල් නැහැ. ඉතින් අපේ රටේ කෘෂිකර්මාන්තය ඊළඟ තැනට ගෙනියන්න හරිම ලේසි. අපි තවම හැබැයි ඉන්නේ මේ පැරණි කෘෂිකර්මාන්තේ. මේක නවීන වෙළඳ කෘෂිකර්මාන්තයක් වෙන්න ඕනේ. ඉතින් මේක නවීන වෙළඳ කෘෂිකර්මාන්තයක් කරන්න නැත්නම් කෘෂි ව්‍යාපාරයක් බවට පත් කරන්න නම් අපිට මෙතෙන්ට ගේන්න ඕනේ කළමනාකරණය. ඒ වගේම අපි ගේන්න ඕනේ නව්‍යකරණය. ඒ වගේම අපි මේකට තාක්ෂණය ගේන්න ඕනේ. අපේ රටේ කෘෂිකර්මාන්තයේ අපි හදන ඕනෙම භෝගයක්, ඕනෙම නිෂ්පාදනයක් අපිට ගන්න පුළුවන් ප්‍රමාණය 50%කටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේක ඊළඟ තැනට ගෙනියන්න ඕන නම් අපි යන්න වෙනවා ස්මාර්ට් ඇග්‍රිකල්චර් වලට. මේක ගෙනියන්න නම් අපිට තරුණ පරපුර නැත්නම් අපි කියන තරුණ ලේ මේකට එන්න ඕනේ. මොකද ඔවුන් තමයි අද තාක්ෂණයත් එක්ක ගැටෙන්නේ. ඔවුන් තමයි අලුත් විදිහට හිතන්න දන්නේ. හැබැයි අපි තරුණ පරපුරද ගත්තොත් එහෙම එයාලගෙන් ඇහුවොත් මේ කෘෂිකර්මාන්තයට එන්න තියෙන එයාලගේ නැඹුරුව මොකද්ද කියලා එයාලා හැම වෙලේම ඒක ගොඩක් වෙලාට ලාස්ට් ඔප්ෂන් එක විදියට දාන්නේ. හැබැයි අද ලෝකේ තියෙන හොඳම රස්සාව තමයි කෘෂිකර්මාන්තය. ඉතින් මේ කෘෂිකර්මාන්තය කරන්න නම් එයාලා නවීන තාක්ෂණයත් එක්ක ඒ වගේම ඩේටා එක වැඩ කරන්න, ඒ වගේම ඉන්ෆර්මේෂන් හරියට පාවිච්චි කරන්න, රිස්ක් එක අඩු කරගන්න, ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න මේ හැම දෙයකටම යොමු වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපේ තරුණ පරපුර ඔවුන්ගේ ෆස්ට් ඔප්ෂන් එක කරගන්න ඕනේ ඇග්‍රිකල්චර්. ඒත් එක්කම අපිට කියන්නකො මේ මොකක්ද ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියලා කියන්නේ? ඒ ස්මාර්ට් ඇග්‍රිකල්චර් හරහා මේ තරුණ ව්‍යවසායකයින්ට කොයි විදිහටද ප්‍රයෝජනයක් වෙන්නේ? ඔවුන්ගේ මේ ව්‍යවසායකත්වය නංවා ගන්න. ඔච්චරයි මේ ඒකට මම මේ විදිහට උත්තරේ දෙන්නම්. ඇග්‍රිකල්චර් කියලා කියන්නේ අනිත් හැම ව්‍යාපාරයකටම වැඩිය ලොකු අවදානම් ගණනාවක් තියෙන බිස්නස් එකක්. වෙනස් වෙන දේවල් ගොඩක් වැඩි කෘෂිකර්මාන්තේ. ඒක අපිට පාලනය කරගන්න බැරි දේවල්. ඉතින් මේ පාලනය කරන්න බැරි දේවල් වැඩිපුර තියෙන්න අපිට ව්‍යාපාරයක අපිට ඕනේ වෙනවා මේකට තාක්ෂණය ගේන්න. අපිට මේ පාලනය කරගන්න අමාරු දේවල් පොඩි කෑලි වලට කඩලා මේක තාක්ෂණයට බාර දීලා අපිට මෙන්න මේ තියෙන අවදානම අඩු කරගන්නේ කොහොමද කියන තැන තමයි මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් වැඩ කරන්නේ. ඉතින් අපිට මේ දේ කරන්න නම් අද තරුණ පරපුර තමයි මේකට හරියටම ගැලපෙන්නේ. ඔවුන් තමයි මේ තාක්ෂණයත් එක්ක හරියට වැඩ කරන්නේ. ඔවුන් තමයි ඉන්ෆර්මේෂන් එක්ක වැඩ කරන්න දන්නේ. හොඳයි අපිට කියන්නකො ඒත් එක්කම දැන් මේ කෘෂි නිෂ්පාදන හරහා තරුණ ව්‍යවසායකයින්ට මොන වගේ ව්‍යාපාර අවස්ථාවන්ද උදා වෙලා තියෙන්නේ? ඒ වගේම විශේෂයෙන්ම ජාතික වශයෙන් වැදගත් වෙන මේ ආහාර සුරක්ෂිතභාවයට ඔවුන්ට දායක වෙන්න පුළුවන් මොන විදිහටද? කෘෂිකර්මයේ අගේ දාමේ නැත්නම් අපි ඇග්‍රිකල්චර් වැලියු චේන් කියලා කියනවා. අපි මේක පොඩි කෑලි වලට කැඩුවොත් එහෙම. ඒ කියන්නේ අපිට මේක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල ඉඳන් ඊට පස්සේ ප්‍රොඩක්ෂන් ඊට පස්සේ ප්‍රොසෙසිං මේ වගේ ඇග්‍රිකල්චර් වැලියු චේන් එක අපි කොටස් වලට කඩන්න පුළුවන්. එතකොට අපි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ තියෙන දෙයක් ඊට වැඩිය හොඳ විදිහට කරන කෙනෙක් නැත්නම් තියෙන දෙයක් ඊට වැඩිය වෙනස් විදිහට දකින්න කෙනෙක්. ඉතින් මේකෙදි කෘෂි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ මෙන්න මේ අගේ දාමේ තියෙන හැම පොඩි තැනක්ම වෙනස් විදිහට අලුත් විදිහට කරන්න පුළුවන් කෙනෙක් තමයි කෘෂි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. මේ අගේ දාමේ දිගේ හැම තැනක්ම අපිට ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන්. ඉස්සෙල්ලත් මම කිව්වා අපේ ඵලදායීතාවය හරි අඩුයි. ඵලදායීතාවය වැඩි කරන්න නම් අපි ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න ඕනේ. ඒ වගේම ඒ අස්වැන්න හරි වියදමකින් ගන්න ඕනේ. එතකොට අපිට ඒකක භූමි ප්‍රමාණයෙන් ගන්න අස්වැන්න වැඩි වෙනවා නම් ඒකේ වියදම අඩු වෙනවා. අපි හදන ආහාර අනවශ්‍ය විදිහට අපත යනවා. එතකොට මේ දේවල් අපත යෑම අඩු කරගන්නේ කොහොමද? ඒ වගේම අපි හදන ආහාර වර්ග
මේක අපි කියන රෝ ෆෝම් එකෙන්. නැත්තම් ඒක අමුද්‍රව්‍යයක් විදිහටම ගෙනියන්න නැතුව මේකට අගයක් එකතු කරලා ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද? ඒ වගේම මේකට මාකට් එක හදන්න e-commerce පැත්තෙන් අපිට මොනවද කරන්න පුළුවන්? ඒ වගේම භෝගයක් හදද්දී disease risk එකක් අඳුර ගන්න, yield potential එක බලා ගන්න, ඒකට හරි වටපිටාව සලස්සන්න මේ හැම දෙයක්ම ව්‍යාපාරයක්. ඉතින් මේ කෘෂිකර්ම අගේ දාමේ දිගටම තියෙන ව්‍යාපාරයක්. ඒ හින්දා අපේ තරුණ පරපුරට පුළුවන් හරි විදිහට එයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් නම් මේ කෘෂිකර්ම අගේ දාමය. ඒ කට්ටියන්ට ව්‍යාපාර අවස්ථා ලක්ෂ ගාණක් මේ කෘෂිකර්මාන්තය තුළ හොයාගන්න පුළුවන්. හොඳයි, තවත් වැදගත් ප්‍රශ්නයක් තමයි අපි අහන්න සූදානම් වෙන්නේ. දැන් මේ වගේ කෘෂි ව්‍යාපාරවලට දැනටමත් යොමු වෙලා ඉන්න. එහෙමත් නැත්නම් මෙවැනි ව්‍යාපාරයකට එන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ට ඔබතුමාට මොන වගේ උපදෙසක්ද දෙන්න තියෙන්නේ? උපදෙස් බොහොම සරලයි. මොකද මේ අපි කියන්න ඕනේ මේ කෘෂිකර්මාන්තය කියලා කිව්වත් මේක දැන් පැරණි විලාසිතාවක් නෙමෙයි. මේක ඉස්සර ඉඳන් හිතනවා මම ඉස්සෙල්ලත් කිව්වා මේක ලාස්ට් ඔප්ෂන් එක නෙමෙයි. මේක ෆස්ට් ඔප්ෂන් එක වෙන්න ඕනේ. ඒ වගේම මේක ඕල්ඩ් ෆැෂන් නෙමෙයි. මේ කෘෂිකර්මාන්තය කියන්නේ අලුත් විලාසිතාවක්. ඉතින් අලුතෙන් හිතන අලුත් මේ තරුණ පරපුර තරුණ ව්‍යවසායකින් මේ කෘෂිකර්මාන්තයට එන තරමටම මේ ලෝකයේ මේ කෘෂිකර්මාන්තය තව තවත් ලස්සන වෙයි. මොකද මේ කෘෂි ව්‍යාපාරයක් කියලා කියන්නේ අපිට අන්තිමටම නැති වෙලා යන බිස්නස් එක. මොකද මිනිස්සුන්ට මොන දේ නැති වුණත් කන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම ආරාධනා කරනවා මේ අපේ තරුණ පරපුර හැම වෙලේම හිතන්න ඕනේ කෘෂිකර්මාන්තය ෆස්ට් ඔප්ෂන් එක කරගන්න. ඒ වගේම ඒක පැරණි විලාසිතාවක් කියලා හිතන්න එපා. හොඳයි. එහෙමනම් කෘෂිකර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට මේ කතා බහ මහඟු අත්වැලක් වනවා නොඅනුමානයි. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා කෘෂිකර්මාන්තය තුළින් රටේ ආර්ථික අභිවෘද්ධිය නංවන්න ඔබත් දායක වෙන්න කියලා. අපි සූදානම් වෙන්නේ අදට කතා බහ අවසන් කරන්න. ඔබට සුබ දවසක්.